අයිස් ඔන්න ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ COC එකේ අලුත්ම අප්ඩේට් එකේ හීරෝස්ලට තියෙන ස්කින් ටික ගැන. ඉතින් අද අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා ඒ ස්කින් මොනවද කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඉස්සෙල්ලාම අපේ වර්ලොක් අපේ ග්‍රවුන්ඩ් වර්ඩන්ට තියෙන අලුත්ම ස්කින් එක වල ග්‍රෑන්ඩ් වර්ලොක් කියන එක. ඉතින් මෙයාගේ අතේ ස්ටෝන් තුනක් තියෙනවා අපිට පේනවා සහ මෙයා නිකන් මන්තරකාරයෙක්ගේ ටයිප් එකට එනවා. සහ මේකේ බැට් කෙනෙක් මෙයා ඔළුවේ තියාගෙන ඉන්න සීන් එකක් තියෙනවා. බැට් කෙනෙක් නෙමෙයි නිකන් බකමුණෙක් වගේ. ඉතින් මෙයා නිකන් වයිකින් නිකන් වයිකින් how to train your dragon එකේ ඉන්න වයිකින් වයිබ් එක වල ගැලපෙන සීන් එකනේ මෙයා හදලා තියෙනවා. ඉතින් සුපිරි ස්කින් ආවේ මෙයාගේ ටච් ඇනිමේෂන් පැත්ත බැලුවොත් පොඩ්ඩක් මෙයාගේ නම් අර මේකේ කුරතලාව කරකවල අරගෙන නම් අර ගල් දුර කරකවන තව හොඳ සවුන්ඩ් ඇනිමේෂන් දීලා දිනවා මේ මෙයාගේ ස්කින් එකට. ඉතින් අපි ඉතින් මෙයාගේ ආයෙත් පාරක් මේක බලමු. ඉතින් සුපර්සෙල්ලා ගොඩක් හොඳට මෙයාගේ ස්කින් එක හදලා හරි ගයිස්. ඉතින් අපි ග්‍රෑන්ඩ් බෝඩන්ගේ ඇනිමේෂන් එක ගත්තොත් එහෙම නිකන් අර ඇනිමේෂන් එක ගත්තොත් පොඩ්ඩක් නිකන් අර පොඩි ආතල් ගතියක් තියෙනවා. සහ සුපර්සෙල් ටීම් එක සුපිරියට මේවා කරලා තියෙනවා. සවුන්ඩ්ස් එකත් උදේ එහෙනම් මේකේ සවුන්ඩ්ස් එකත් විතර ගේම් එක ලොන්ච් කරද්දි එයා මොඩ් එකේදී මෙයාගේ පෙට්ටු හුරතල් කරනවා. ඒ පෙට්ටු හුරතල් කරන්නේ නිකන් අහසුඩින් යදි සීන් එකක් ඉඳ වෙන්නේදී ඒක ගයිස් පොඩ්ඩක් කට් වුණා. ඕකේ. ඉතින් අපිට මෙයාගේ ග්‍රවුන්ඩ් මොඩ් එකේදී මෙයා ෆයිට් එක තමයි අපිට බලන්න පුළුවන්. ඉතින් මෙයා ස්ටෝන් තුන කවරකෝ ඇටැක් කරනවා. ඉතින් මම ආසම දී තමයි මෙයාගේ ස්කින් එකේ මෙයා ගහද්දි ඒ බිල්ඩින් එකේ නේ බකමුණේ බස්සගේ හැටි යනවා නිකන් බවුලනේ බස්සගේ හැටියට යනවා. මේක ඒක ලස්සනයි මිටන් පට්ටි දිලා හරිද. ඉතින් ඒකට තමයි ගොඩක් මාස්. ඔගේ මේ දෙන්න අතර වලියක් කරන දැන් දෙන්නගෙන් බකමුණ යනවා මචං හරිද. ඉතින් සුපිරිම මාදිලි සින්නක් තමයි තියන්නේ මචං හරිද. ආවාදියක් තමයි එනිමි ටීම් එකේ මේ ළඟදී මෙයාලා මැරුණාම ඔව් ඉතින් අපිට පේනවා ඊළඟ පාර දැන් මෙයා ඉස්සලා ග්‍රවුන්ඩ් මොඩ් එකේ ෆයිට් එකක් බැලුවේ. දැන් ඉතින් අපි පේන විදිහට මේ දැන් තියන්නේ එයා මොඩ් එකේ ෆයිට් එක. ඉතින් බලමු අපි මොනවද සීන් එකක් වෙයිද කියලා. ඕකේ අපිට වෙනවා මම ඉතින් ආ මොඩ් එකේ පොඩි වෙනසක් තියෙනවා. පොඩි චේන්ජ් එකක් තියෙනවා. එච්ච ලොකු කියන්න දෙයක් නැහැ. ඉතින් බලමු. ඔන්න මට අසිරි වංචොන්න කවුට් ඔන්න. ඉතින් අපිට එයා මොඩ් එකේදී අපි ග්‍රවුන්ඩඩ් මෙයා කවුද ඒක නම් මතක නැහැ. අන්නේ කිල් ඇනිමේෂන් එක මේ අපිට පේන විදිහට එයා මොඩ් එකේදී. ඕකේ අපිට පේනවා දැන් දෙසැම්බර් මාසේ 5 වෙනිදා ඉඳ තියෙන ලංකාවේ වෙලාවෙන් දහවල් 12 මාට අපිට බාබේරියන්ගේ සුපිරි ස්කින් බාබේරියන් කින්ගේ ස්කින් එකක් පේනවා අපිට සුපිරියට. ඉතින් මේකෙන්නේ දෙසැම්බර් 5. ඔව් මම හිතන්නේ දෙසැම්බර් 5 ඉන්නේ මේක. හරිද? දහවල් 12ට හරි එකට හරි මතක නැහැ හරියට වෙලාව. ලංකාවේ වෙලාවෙන් ඉතින් මේ ස්කින් එක නම් සුපිරි කියලා හිතනවා. නිකන් වයිකින් ලුක් එකකට සුපර්සෙල් ටීම් එක විසින් හදලා තියෙනවා. ඉතින් සුපිරියටම හදලා තියෙනවා මම නම් කියන්නේ. මේක ගන්නම හිතන ඉඳලා හදලා තියෙනවා. පොඩ්ඩක් කියන්න නිකන් අර මේ නත්තල් පැත්තේ පොඩ්ඩක් අයින් වෙලා වගේ නිකන් වින්ටර් සීන් එකට වගේ හදලා තියෙන්නේ. මෙයාලා නිකන් අර වින්ටර් සීන් එකට ඒක අඩුවක් එහෙම තියෙනවා. නිකන් සුපිරි ලුක් එකක් තියෙනවා මම කියන්නේ. ඕකේ අපි බලමු මේක ටච් ඇනිමේෂන් එක මොන වගේද කියලා. ටච් ඇනිමේෂන් එක නම් කියන්න තරම් වරදක් නැහැ. යානි ඇවිදිද්දි නිකන් අර මොකක් හරි පාටිකල්ස් වගේ කරනවා පේනවා. ඉතින් ඔය විදිහට ඇවිදිද්දි මේ ටච් ඇනිමේෂන් එක ගත්තොත් ඒකත් නෑ සුපිරි විදිහට හිම දාලා උඩ දාලා සීන් එකක් ඔය කරනවා නිකන් ඒකත් අවුලක් නැහැ. ඇවිදිද්දි මොනවා හරි වෙනවා වගේ සීන් එකක් පේනවා. බලමු ඉතින්. ඒක පේන විදිහට ටච් ඇනිමේෂන් එක ඔය විදිහට සුපිරියට හදලා තියෙනවා සුපර්සෙල් ගන්න මේක හරියටම දවල් 5ට මම හිතන්නේ දෙසැම්බර් 5 තමයි ඒක අන්ලොක් වෙන්නේ. ඉතින් අම්මයාගේ වලියකට ගියොත් අපිට වෙන යා ඇටැක් කරනවා නම් හොඳට ඇටැක් කරද්දී අර බිල්ඩින්ස් වලින් නම් මෙහිම වගේ පොඩි පාටිකල් එකක් වෙන අපිට පේන මේ විදිහට. ඉතින් ඒක සුපර් බී කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඕකේ බලමු අපි. ඔන්න දැන් අන්න එනිමිකින් දැක්ක හරිද එනිමිකින් දැක්ක. ඔන්න දැන් ගිල්ලා දෙන්නෙක් අතර පොඩි ෆයිට් එකක් යනවා. වැඩි තණ්ඩි පා මචං එක්ගේ. ඕකේ අම්මසේ බලමු අපි කවුද දිනයිද කියලා. ඉතින් මම නම් කියන වින්ටරි පැත්තට සුපිරිම බල වයිකින් ස්කින් නැත්තම් මේක. ඉතින් ඔන්න අපේකින් නේ වුණා හරිද. ඕකේ ඔව් අපේකින් දිනනවා වගේ මං හිතන්නේ.
ඕකේ අපේකින් දින්න ඉතින් ගැම්මට ඔන්න අපිට අර විදිහට පේනවා එක සුපර්සෙල් එකෙන් අයින් කරලා තියෙන මේක ඇනිමිටි මේඩ් ඇනිමේෂන් ඔන්න ඉතින් බ්ලිසර්ඩ් ක්වීන් අපේ ආජ ක්වීන්ගේ සුපිරි ස්කින් එක තමයි මේක මට මේක නම් කියන්නම් වැරද්ද නැහැ සුපිරි ස්කින් එක මේක නම් මාත් පට්ට මාසි ස්කින් ඉතින් මේකේ කොස්ටියුම් එක ගත්තොත් ගොඩක් සුපිරි කොස්ටියුම් එකක් තියෙනවා මේක වින්ටර් වයිබ් එකට සුපිරිම ගැලපෙන කොණ්ඩ මොස්තරත් තියෙනවා තුමාදිලි කොස්ටියුම් එක නරකම නැහැ සුපිරිම කොස්ටියුම් එකක් තියෙන ඉතින් ගොඩක් මේ හොඳ ඇනිමේෂන් එක මේ බ්ලිසර්ඩ් ක්වීන් ගේ තියෙනවා බ්ලිසර්ඩ් ක්වීන් කියන ලෙජෙන්ඩරි ස්කින් එකේ by the way ඒකේ by the way මචං ඉතින් සුපිරියටම තියෙන ස්කින් එක අපි පොඩ්ඩක් එයාගේ ටච් ඇනිමේෂන් ටිකක් ගිහින් බලමු ඔන්න ඔය විදිහ තමයි ඒක ටච් ඇනිමේෂන් එක තියෙන්නේ ඔය ඇවිදිද්දි දැන් අර කින්ගේ වගේ කොහොම යනවා නිකන් කින්ගේ ක්වීන් ගේ ඇනිමේෂන් එක පොඩ්ඩක් හොඳයි වගේ මේ එතකොට අපිට ගෝල් පාස් එක දෙන එක්කෙනාගේ ස්කින් එක නම් පොඩ්ඩක් මදි වගේ මේක දාද්දි නිකන් අර පිට බර්ලොක් මේ ග්‍රෑන්ඩඩ් වෝලොග් ස්කින් එක මදි වගේ මේනේ යමක් උඩට විසික් කළා තමයි විදින්නේ ඒක ලස්සනයි මචං හරි ඇත්තෙම කිව්වොත් ඉතින් අපි ෆයිට් එකක් බලමු ඕකේ මෙයා ගහද්දි දැන් පොඩි පොඩි පාටිකල්ස් යනවා ක්වීන් කින්ගේ වගේ පොඩ වෙනස් ඒක හැබැයි ඔන්න ඉදිරිය ගහනවා සුපිරිම මේ නත්තල් වලට කරපු සුපිරිම අප්ඩේට් මේ පැත්ත මේ සුපර්සෙල් කණ්ඩායමේ පොඩ්ඩක් මේ පැත්තේ පොඩ්ඩක් අයින් වෙලා වගේ නිකන් අර එහෙම සීන් එකක් තමයි තියෙන්නේ ඕකේ අපි ක්වීන් මැරෙන්නේ නැහැ ක්වීන් ඩෙඩ් දුන්නේ නැති අපි ක්වීන් දින්න ඕකේ මෙන්න විදිහට ආයෙත් අර විදිහට බලන්න පුළුවන් අපි ක්වීන් මැරෙන එක ඕකේ අපි යමු දැන් අපි මිනියන් ප්‍රිසන්ගේ ස්කින් එක පැත්තට මේක නම් මිනියන් ප්‍රිසන්ගේ පළවෙනි ස්කින් එක ඉතින් ෆ්‍රෝසන් ප්‍රයින් ස්කින් එක තමයි මම යෙටි කෙනෙක් වගේ පොඩි සීන් එකක් තියෙනවා තව යාගේ පෙට්ලා තුන් දෙනෙක් වගේ කිව්කුත් ඉන්නවා නිකන් අර ඒ පාට ලස්සනයි අපි යාමඩ පෙට් කෙනෙක් වගේ මචං හරිද එක පට්ට ගත්ත මචං මොනවා වුණත් ඉතින් සුපිරියක් කියලා කියන්න පුළුවන් ඉතින් මේක අතේ නියම් මොකක්ද දෙකක් තියෙනවා නිකන් අර ගින්දර වගේ හදලා තියෙනවා නේ ගින්දර වගේ සීන් එකකට පොඩ්ඩක් මම කැමතියි ඉතින් ඕකේ අපි මේක ටච් ඇනිමේෂන් එක ගන්න ගත්තොත් මෙයා නිකන් කරන්නේ අර පෙට්ලට එයාගේ අතින් පෙට්ලට එයාගේ අර අතේ තියෙන ගින්දර ගිනිහෙල්ල වගේ එක විසික් කරාම පෙට් කෙනෙක් එක අරන් එනවා බලන්න මෙන්න ටච් ඇනිමේෂන් එක ඔය විදිහට කොටෙන්නේ ටච් ඇනිමේෂන් එක මම ටච් ඇනිමේෂන් එක ඔයාලට අය බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න මම ටච් ඇනිමේෂන් ඔන්න ටච් ඇනිමේෂන් දැක්කනේ එයාගේ හෙල්ල වගේ විසික් කරාම පෙට් අරන් එනවා ඒක ලස්සනයි නිකන් ග්‍රෑන්ඩ් ප්‍රයිස් මේ මිනියන් ප්‍රයිස් ස්කින් එකට සාධාරණයක් කරලා දෙනවා. ඔන්න ඉතින් යාගේ හෙල්ලෙන් ගහන වරය. ඕකේ වැඩි ඩැමේජ් යන්නේ එහෙම ලොකු එකකුත් නෑ නේද මිනියන් ප්‍රයිස්ගේ. පෙට්ලා තුන් දෙනා ගහනවා යාගේ. ඉතින් පෙට්ලා තුන් දෙනා ගහන්න නැත්නම් අනේ ගහන්නේ. ඕකේ මේ මිනියන් ප්‍රයිස් මැරෙනවා. එයා මැරෙන විදිය බලන්න පුළුවන් මේ විදියට. ඕකේ අර මැරුණා මේ විදියට. ඕකේ දැන් ඉතින් අපි ගයිස් පොඩ්ඩක් කට්ටුනා වගේ. ඉතින් අපිට මේ විදිහේ ස්කින් එකක් කියලා දෙනවා අපේ රොයල් චැම්පියන් එක්ස්ප්ලෝරර් චැම්පියන් කියලා. ඕකේ ලස්සන ස්කින් එකක්. මේක පොඩ්ඩක් ගිනි වයිබ් එකකට පොඩ්ඩක් දීලා තියෙනවා වගේ. මම එක්ස්ප්ලෝරර් කෙනෙක් වගේ සීන් එකක් තියෙනවා නිකන් අර එක්ස්ප්ලෝර් කරන හැමතෙම එක්ස්ප්ලෝර් කරන චැම්පියන් කෙනෙක් අතේ ගිනි හෙල්ලක් තියන කදු අස්සෙන් යන සීන් එකක් අයි දිනනේ. එක්ස්ප්ලෝරර් කෙනෙක් වයිබ් එකට හොඳටම රොයල් චැම්පියන් හදලා තිනවා අපිට පේනවා ඉතින්. හරි මේක ටච් ඇනිමේෂන්ස් ටික බලමු මේක ටච් ඇනිමේෂන් එක නන්නේ එච්චර ලොකු මේකක් නෑ හැබැයි මම හොඳේ මේක හොඳට හදන්න ඕනේ ස්කින් එකක් හැබැයි නම් ගිනි විදින සීන් එකක් තියෙන හෙල්ලෙන් ටච් ඇනිමේෂන් එක සෙට් නෑ ආගෙන ඉතින් ටච් ඇනිමේෂන් එක පොඩ්ඩක් හොඳට හැදුවනම් හොඳයි කියලා හිතනවා උඩ හොඳයි ඒක සෙට් නෑ සෙට් නෑ කිව්වට ඉතින් සුපිරිම එකක් තමයි ඒකත් බට් අනිත් ස්කින් වලට වැඩි ඔය අන්තිම ස්කින් එක පොඩ්ඩක් හොඳට හදන්න ඕනේ නේද බගේට ඕකේ ඔකත් හොඳයි මම කියන්නේ නෑ ස්කින් එක සුපිරිය අයි වයිට් එකට ගිහලා බැලුවොත් මෙන්න මේ විදිහට තමයි යා ගහගන්නේ ඕකේ අපිට පේනවා යා ගහගන්න ඇඩි පොඩ දන්නේ යා ගහගන්නවා මචං හරිද ඕකේ ඕකේ ගහගෙන මම දැන් ගහද්දි පොඩ් ලස්සන දෙයක්